අද මේ අටපට්ටම හදන්න යන්නේ. අටපට්ටම හදන්න අපිට ඕන කරනවා මූලික උණ පතුරු. ඊට පස්සේ අපිට බඳින්න රබර් පටි පාවිච්චි කරන්න පුළුවන්. රබර් පටි නැත්තම් මේ වගේ නූල් වලින් බඳින්න පුළුවන්. මේ තියෙන්නේ මම ගෙදරට ගිහින් හාල් වලින් අර හාල් වලින් ගවල ගන්න ඕල තියෙනවා. ඒ වගේ නූල් එකතු කරලා බෝලයක් වගේ හදාගෙන තියෙන ඕනේ ලාවට වැඩකට ගන්න. ඒ වගේ එකක් තියෙනවා. ඒකක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි පිහියක් ඕනේ. ඊට පස්සේ කතුරක් ඕනේ. ඊට පස්සේ අඩි නූලක් ඕනේ. මම මේක පොඩි එක දිග අරන් තියන්නේ අඟල් 6 ගානේ. ඕගොල්ලෝ කැමති ප්‍රමාණයට ගන්න පුළුවන්. සාමාන්‍ය අඟල් 6 8 වගේ තමයි පොඩියට හදනවට ගන්න. නැත්නම් අඩියක් වගේ ගත්තත් හොඳයි. පොඩවල පොඩද පොඩවල ලස්සනයි. මේ උණුපතුරු වල මම දෙපැත්ත සුද්ධ කරලා පොඩ්ඩක් මැද්දට වඩා කෙට්ටු කරලා හදලා තියෙනවා. ඒ කියන්නේ එකට එක බඳින තැන තියෙනවා. ඒ තැන ටික කෙට්ටු කරලා හදලා තියෙනවා. එතකොට අපිට බඳිද්දී එතන ලොකු ගුලියක් වගේ හිටින්නේ නැති වෙනවා. ඒකින් තමයි එහෙම පොඩ්ඩක් මුළු දෙක කොන් දෙක හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ උණුපටිය අත කැපෙන හින්දා හොඳට දෙපැත්ත දාර ටික සුද්ධ කරලා ගන්න. නැත්නම් අත කැපෙන්නේ නැත්නම් රබර් පටි වලින් වගේ නම් බඳින්නේ රබර් පටියත් කැපිලා යන්න පුළුවන් බඳින අතරවාද. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒක සුද්ධ කරගන්න. ඒක කොකටත් හොඳයි. අටපට වල උණපතුරු අපි ගන්න ඕනේ 24ක්. ඒ කියන්නේ කොටු 6ක් එනවා. එතකොට ඒ වලට 4 ගානේ කොටු 24ක් ඕනේ අපිට අටපටක් හදන්න. මුලින්ම අපි කරන්න ඕනේ අටපට්ටු 40 කොටු කොටු බැඳ ගන්න එක. එහෙම බැඳගත්තාම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මුල්ල සුද්ධ කරලා හදලා නැත්තම් එහෙම 40 ගානට වෙන්නේ නැති වෙන්න. බැඳලා පස්සේ නිකන් මේ වගේ ඔයාලට තේයි මම එකක් දානවා. වීඩියෝ එකේ තියෙනවා වගේ ඇද වෙලා හිටිනවා. එක පැත්තක් උඩ අනිත් පැත්ත පාත් වෙලා ඊට පස්සේ කොටු ඇදින්න ආපහු වටපට්ටම වලදී ඒක පොඩි කරදරයක් වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන් සුද්ධ කරලා හදා ගන්න එක. මම සුද්ධ කරන විදිහට දාන්නේ ඒක ඕගොල්ලන්ට තේරෙයි. පොඩි කෙනෙක් නම් එයා යෝගයෙන් පුතේ අරගෙන හදාන්න. මම උණ පතුරු බැඳි නූල් වලින් ඉලාස්ටික් පටි නැත්නම් රබර් බෑන්ඩ් වලින් ඔයගොල්ලෝ කැමති නම් ගන්න. ඔයගොල්ලෝ බැලලා නැත්නම් ඉලාස්ටික් පටි වලින් බඳින එක තමයි වඩා හොඳ ලේසි වෙන්නේ. නූල් වලින් බයි ටිකක් අමාරුයි. ඒක ඉරෙන්නේ නැති වෙනවා. පොඩ්ඩක් නැත්නම් මම දැන් කොටු 6ම බැලගෙන ඉවර කරලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ කොටු ටික බැඳලා පස්සේ කිරිපත් කැඩේ හැදයට එන්න විදියට හතරක් එකට කෝල් වල තියාගන්න. ඊට පස්සේ හතරේ අර කිව් ගෑට ගෑන මුළු තියෙනවනේ. මෙන්න මේ තැන් ටික ඒ වගේ ඒ තැන් තුන බැඳ ගන්න. ඊට පස්සේ නම් කොටු හතරක් බැඳලා නැතුව එකට සම්බන්ධ කරලා නැතුව තියෙන. ඒකේ අර පළවෙනි කොටුව අන්තිමට ගත්ත කොටුවේ බැඳ ගන්න. මේක රවුමක් වගේ හිටින්නේ හතරයකට බැඳ ගන්න. ඊට පස්සේ ආයෙත් දැක්කම අටපට්ටමක් කියලා හිතෙන්නේ නැති වෙයි. සමහරවිට හිර වෙලා නැත්නම් හරි මොකක් හරි ඒ වුණාට කමක් නැහැ.
ඒක අන්තිම ඉවරනකොට තමයි ලස්සනට හරියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ යටින් තව එකක් තියලා අර හතර සම්බන්ධ කරගන්න මුලවලට. හරි ඒකත් ඉවරයි. ඊළඟට තියෙන්නේ උඩින් ඔයගොල්ලන්ට අර යටින් තිබ්බා වගේම උඩ පැත්තත් එකක් තියලා ඒකත් සම්බන්ධ කරගන්න. මම එලිටයක් දාන හැටි පෙන්නන්නවා. මේකද කරන්න තියෙන්නේ ඔයා මුලින්ම නූල් එක පැත්තකින් අල්ලගෙන අනිත් පැත්තෙන් වට දෙක තුනක් තද කරලා අර උල් පොට හිර වෙන්න බැලුවා. ඊට පස්සේ වම් පැත්තයි දකුණු පැත්තයි පැති දෙකෙන්ම නූල යවල බැඳ ගන්න. එක පැත්තක් විතරක් යවුවොත් එහෙම කූඩුව එක පැත්තකට ඇද වෙලා ගැලවිලා යන්න පුළුවන්. ඒක දෙපැත්තෙම බැඳ ගන්න. ඊට පස්සේ මැදට බැඳ ගන්න. මම මේ දැන්නේ අන්තිම ගැටේ. ඉතින් අන්තිම ගැටේ තමයි ලීසින් එක වෙන්නේ ගොඩක් වෙලා. පළවෙනි ගැට ගන්න ටිකක් අමාරුයි. ඒකින්ද එච්චර කලබල නැතුව හිමීසරේ වැඩේ කරමු. දැන් ඔන්න හතර ඉවරයි. හතර ඉවරවල සමහරවිට ඔයගලන්ට එන්න පුළුවන් එක පැත්තක් ඇදයි වගේ. නැත්නම් එක පැත්තක් පුරුල්ලලා. එහෙම තියෙනවා නම් ආපහු එතනින් නූලකින් හරි ඉලාස්ටික් පටියකින් හරි අපට බෑන්ඩ් එකකින් හරි බැලගන්න. නූල් කැලි වැඩියෙන් තියෙනවා යාළුවනකොට කපලා අයින් කරලා දාන්න. දැන් ගල් හැට වඩා ලොකු අඩපට්ට මාරුවක් හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔක ඇද වෙලා වගේ තියෙන්න පුළුවන්. එතකොට ගන්න තියෙන්නේ හරහට කොටුවක් තියෙනවනේ. කොටුවේ හරහට ඔයා බැඳ ගන්න තව උණුපටිය. එතකොට ඒක හරියනවා. පොඩි කුඩුවෙන් එහෙම වෙන්නේ නැහැ. ලොකු කුඩුවක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ කෝට් සුද්ධ කරද්දී ඒක ගාන සුද්ධ කරගන්න. ඒ කෝටුවක් කිට්ටු වෙලා අනිත්‍ය මහත්වොත් එහෙම අර බඳිනකොට කිට්ටු තැනින් කරලා යන්න පුළුවන්. පොඩි කුඩුව නම් කිට්ටු ජීවලෝන්නේ ඔක්කොම ලොකු කුඩුව නම් අනිවාර්යයෙන් සාමාන්‍ය ඝන කුඩේ ඉන්න පටි කපාගෙන හදාගන්න. කුඩුව හදලා ඉවරනවා මෙන්න මේ වගේ එක එක වගේ කොහොමද තියෙන පුළුවන් ඔයගොල්ලෝ. ඒක මෙන්න මේ වගේ කහක් මෙතන දාන්න. වටපිට දිර්ලයන් දේවල් ඒකින්ද කහකට දාන්න ගහට දිර්ලයයි. මේ ටැලේ නම දන්නවනම් කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔය හැමෝටම සුබ දවසක් වේවා.